ධනු ලග්න හිමි ඔබට මේ 2026 වර්ෂයේ ජීවිතයේ උඩු යටිකුරු කරවන වර්ෂය බව පැවසුවොත් නිවැරදි. ජනවාරි 24 මාර්තු 15 අතරතුරේදී Tamanගේ හිතට අලුතින් අදහස් එන කාලයක්. ප්‍රබෝධමත් භාවයට පත්වෙන කාල සීමාවක් බවට පත්වෙනවා. තමන්ට ලොක්කුම ගැටලු පවතින දේවල්. තමන්ට විසඳුමක් නොමැති ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ මෙන්න මේ කාල සීමාවේ. ආර්ථික මේ වශයෙන් ශක්තිමත් වෙන්න වගේම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන හොඳම කාල සීමාව. මැයි 15 සිට ජූනි 8 වෙනිදා දක්වා කාල සීමාව ඉතාමත්ම සැලකිලිමත් වීම අනිවාර්යයි. ඔබගේ සම්බන්ධතා බිඳ වැටීම ඇති වෙන්නට පුළුවන් ඊට කඩ වැඩි බොහෝ සෙයින්ම මිල මුදල් හානි වීම ඇති වෙන කාල සීමාවක් බවට පත් වෙන තරම් සුබදායක කාල සීමාවක් නෙවෙයි. බොහෝ වෙලාවට Tamanගේ කල් ක්‍රියාව හේතු කොටගෙන බොහෝ දේවල් විරසක වීම ව්‍යර්ථ වීම ඇති වෙන කාල සීමාවක් සැලකිලිමත් වෙන්නේ. වගේම තමයි භවභෝග වෙන්න පුළුවන් දීර්ඝ කාලීන සැලසුම් වෙන්න පුළුවන් අලුතින් දේවල් බඩුමුට්ටු මිලදී ගැනීම වලදීත් මේ කාල සීමාව සැලකිලිමත්ම විය යුතුයි. කැපුම් තුවාල ඇතිවීම පිලිසුම් තුවාල ඇතිවීම මෙම කාල සීමාව තුළ සිදුවෙනවා. ඒ වගේම තමයි යටි බඩ ආශ්‍රිතව නැතිනම් Tamanට සැත්කම්වත් මෙන්න මේ කාල සීමාවේ ආමාශය ආශ්‍රිතව නිකන් සාමාන්‍ය ආමාශය ආශ්‍රිත රෝග පීඩා නොවේ ආමාශය ආශ්‍රිත සැත්කම්වත් සිදුවීමේ ඊට කඩමේ ජූලි 27 සැප්තැම්බර් 26 කාල සීමාව තුළ පවතිනවා. මුදල් ආයෝජනය කිරීමේදී වගේම සම්බන්ධතා අතරතුරේදී තමන් රැවටීම් වලට භාජනය වෙන ඉඩකඩ වැඩිම කාල සීමාව ජූලි 27 සැප්තැම්බර් 26 ස්වභාවික ආපදා මගින් විශාල අලාභ හානි තමන්ට සිදුවීමේ ඉඩකඩක් මෙම කාල සීමාව තුළ පවතිනවා.